කඳුකර දිනපොතෙන් තවත් දවසක්. අද මං ඔයාලව එකයි යන්න මිස් ලිලීගේ අපූරු කඳුකර ගෙදර බලන්න. ඔන්න බලන්නකෝ ගෙයින් පිටත තියෙන එලිමහන තන භූමිය පුරා කැලෑ අශ්වයෝ ඇවිදිමින් ඉන්නවා. ඇයි රතු කිකිලියෝ ඒ වගේම බැටළු පැටව්. මේ පේන්නේ ඈතින් පේන කඳු මිටියාවත. හරිම ලස්සනයි නේද යාළුවනේ? තනබිම සිසාරා හමායන හුළඟ වගේම පුංචි තාරා පැටව් ඒ වගේම කුස්සියේ නටන පුංචි කීතලයක්. අපේ මිස් ලිලී නම් කඳුකරයෙන් නෙලාගත්තු නැවුම් චෙරි වලින් රසම රස ටාට් එකක් හදන ගමන් ඉන්නේ. අපි ඒකේ රසත් බලමුකෝ. නිවස පුරාම හරිම සංසුන් වගේම ලිලීගේ තනියට පුංචි පූස් පැටියෙක් මෙන්ම චූටි රතු කිකිලියොත් ඉන්නවා. දැන් අපි යමු අපේ ගෙවත්තට. නැවුම් කැරට්, බ්ලූබෙරි, රාස්බෙරි නෙලන්නත් අපිට පුළුවන්. බලන හැම පැත්තකම දකින්න පුළුවන් කොළ පාට විතරයි. ගෙවත්තේ තිබුණු එක් පසක රෙදි වැලක් තිබුණා වගේම ඒ අසලින්ම රෙදි පිර වූ කූඩයක් දකින්න තිබුණා. ඔයාලට ඇහෙනවද චූටි තාරාවන්ගේ හඬ? මිස් ලිලී දැන් නම් එයාගේ අපූරු මුළුතැන්ගේ ඉඳන් අපේ දහවල් ආහාරය සූදානම් කරනවා. අපි එතකන් එලිමහන දිහා බලාගෙන රසවත් කෝපි කෝප්පයක රස විඳිනවා. ඇගේ නිවසේ ආලින්දයත් හරිම අපූරුයි වගේම හරිම සංසුන් බවක් දකින්න තිබුණා. ඉතින් අපි ආයෙත් දවසක හමු වෙමු කඳුකර දිනපොතේ.